සැමදිනාම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා ශ්‍රී ලංකා ට්‍රැවල් YouTube නාලිකාවත් සමග. YouTube නාලිකාවත් සමග අප සමග බැඳී ඉන්න ඔබ බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම අද මම මේ වොයිස් චේන්ජ් සිදු කරන්න දුනේ මම මේ කලින් වීඩියෝ එකේ මෙම වීඩියෝ එක මම කලින් වීඩියෝ ගත කරන අවස්ථාවේදී මම වීඩියෝ එක මගේ කැමරාවේ මොකක් හරි ප්‍රශ්නයකකට සවුන්ඩ් කිසිම දෙයක් එළියට ඇහෙන්නේ නැහැ. ඒක වීඩියෝ එක පමණක් තිබ්බේ. ඒ නිසා මම නැවත මේ වොයිස් චේන්ජ් එක සිදු කරන්න දෙන්නේ. විශේෂයෙන්ම අපි මේ පින්නවල අලියනාථාගාරයට ගොස් මේ අලියතුන් මේ අය නාවන ආකාරය ඒ වගේ මේ අයගේ විස්තර තොරතුරු ලබා ගන්න දුනා. ඒ අනුව ඔබට විස්තර දෙපෙන්නේ ඔය ඇතෙක්කු නාවන ආකාරය පෙන්නේ මේ ඇතා වයස අවුරුදු 16ක් පමණ වෙන කුඩා ඇත් පැටියෙක්. එහෙම නැත්නම් තරුණ කාලයට පැමිණ ඉතා දඩබ්බර ක්‍රියාකාරී හැසිරෙන ඇත් පැටියෙක්. මම හිතන්නේ දැනට පින්නවල වනෝද්‍යානයේ ජීවත් වෙන විශාලම දලහිමි ඇතා හැටි සලකන්න පුළුවන්කම ලැබෙනවා. මීට හැබැයි කාර්ය මණ්ඩලය පැවසූ ආකාරයට මීට අවුරුදු ගානකට 10කට වගේ කලින් මම මේ ස්ථානයට ගිහිල්ලා තිබෙනවා. හැබැයි එතකොට මේ ස්ථානය අලියතුන් 100ක් 90ක් පමණ ප්‍රමාණයක් ජීවත් වුණා. හැබැයි වර්තමානයේ වෙනකොට කාර්ය මණ්ඩලය පවසන ආකාරයට අලි ඇතුන් 67ක් පමණ ජීවත් වෙන්නේ. මේ ක්‍රියාකාරකම් අනුව ඔබට ඉස්සරහා පේන ඇත් පැටවුන් දෙතුන් දෙනෙක් පේනවා. අන්නේ ඒ පැටව් ඔබට මතක ඇති අලි පැටියෝ එයයි මමයි. ඒ වගේම බින්දු ආදී ෆිල්ම් වලට රූගත කිරීම සඳහා ලබාගත් අලියතුන් ඔබට මතක ඇති. අන්නේ අලියතුන්ගෙන් ජානවලින් ඒ වගේම උප්පත්ති ලැබූ ඒවා තමන්ගේ මේ උප්පත්ති ලබන දුන අලියතුන් තමයි. ඒ අලියතුන් දෙදෙනාගෙන් උප්පත්ති ලැබුවලදී පැටව දෙනෙක් තමයි තුන් දෙනා තමයි අලි පැටව තුන් දෙනා. විශේෂයෙන්ම අද මම මේ වීඩියෝ විශ්ලේෂණ සිදු කරන්න දුනේ ලංකාවේ මම දකිනවා ගොඩක් තැන් අපේ මිනිස්සු සීලෝම පොලිතින් බෑග් බෝතල් මේ දේවල් මේ පරිසරයට යොමු කරනවා. ඔබ දකින්න පොළොන්නරුවේ ගල්ලෑලිද කුණු කන්ද අන්නේ ආශ්‍රිත අලියතුන් බොහෝ ප්‍රමාණයක් කුණු ද්‍රව්‍ය ස්ප්‍රින් බෑග් බෝතල් ප්ලාස්ටික් වගේ දේවල් අපද්‍රව්‍ය ආහාරයටගෙන මේ සතුන් ජීවිතය සමග පොරබදිනවා. ඒක නිසා අපි මේ සතුන් හොඳින් ආරක්ෂා කරන්නට ඕනේ. මොකද මේ රටේ සම්පත එහෙම නැත්නම් රටට විදේශ විනිමය රැගෙන එන මේ සතුන්ට අපි හඬක් නැගිය යුතුයි. ඒ කියන පරමාර්ථයෙන් තමයි මම වීඩියෝ එක සිදු කරන්නේ. ඔබට මේ සතුන් මේ හැමදේම ආරක්ෂා කරන්නට ඕනේ. මේ දඩයක් කාර්යයන්ගෙන් මේ සතුන් මුදවාගෙන මේ සතුන්ට රැකවරණයක් ලබා දෙන්නට අපි හැම මොහොතේ ක්‍රියාශීලීව කටයුතු සිදු කරන්නට ඕනේ. මොකද පාලකයන්ගේ තියෙන දූෂිතභාවය නිසා මේ සතුන් වඳ වී යන තර්ජනයට ලක් වෙමින් ඒ වගේම අන් මිනිසුන්ගේ තියෙන පරිසරයට කිසිම ආදරයක් නැති මිනිසුන් නිසා මේ සමාජයේ පරිසරයේ ලෝකයේ විනාශ වෙන සමාජයක මේ ලංකාවේ මිනිස්සු අපි ටික දෙනා හරි මේ සතුන් ආරක්ෂා කරගන්නට ඕනේ. මොකද රටක් ඔබ හොඳට දන්නවා දකුණු අපි ආසියාව ගත්තාම ආසියාවේ ලස්සනම එහෙම නැත්නම් ආකර්ෂණීය දිනා ගන්නා අලියතුන් සිටින අපේ ලංකාවේ. දකුණු අප්‍රිකාවේ අලියතුන් දෙක දැක්කා කියලා. හැබැයි ලංකාවේ අලියතුන්ගේ තියෙන ඒ ලස්සන ආකාරයේ ඒ තිබෙනා වූ හැඩරුව මිනිසුන්ගේ හිත් වසඟ කරන ගතිය ලබා ගන්න පුළුවන්කම ලැබෙන දකුණු අප්‍රිකානු අලින්ට. මොකද මේ ලංකාවේ අලියතුන් කියන්නේ වටිනාම සම්පතක්. ඒක නිසා ඔය තිබෙන කුණු කසල ඔය දේවල් මේ තැන් දැමීමෙන් ඒ වගේම මේ සතුන්ව දඩයක් කිරීමෙන්
ඒ වගේම ඔබ කැලා සුද්ධ කර ඒ දේවල් ඉඩකඩම් තනා ගැනීම මේ දේවල් වලින් සිදුවන්නේ මේ පරිසරයේ තියෙන වටිනා සම්පත් ටික විනාශ වෙලා යන එක. ඒක නිසා ඔබ සියලු දෙනාම මේ සතුන් ආරක්ෂා කරගන්නට කටයුතු සිදු කරන්නට ඕනේ. මම මේ ස්ථානයට ගමන් කරා. ඔබට පේන්නේ මේ වීඩියෝ දර්ශන ස්ථානයට ගමන් කළා. මේ මොහොතේදී ඒ සත්වයන්ට ලබා දෙන තිබෙනා බෙහෙත් ඖෂධ වර්ග ලබා දෙනුදලා ඒ වනජීවි කාර්යාංශ මණ්ඩලය හා ක්‍රියාකරන මහත්තුරු විසින් ඒ වගේම මේ ස්ථානය ඒ වගේම ওই ස්ථානයේ සිටින ඇතුන් තමන් ජල ස්නානය සිදු කර ස්ථාන රැගෙන ගොස් ඒ අයගේ කෑම කන අවස්ථාව එහෙම නැත්නම් ආහාර ගන්න මොහොත තමයි ඔබට දිස්වන්නේ. ඉස්සර පින්නවල එනකොට කොච්චර අපි අලතුන් දකින්නවදනේ. දැන් ඉස්සර මට මතකයි අලි බලන්න යන පින්නවල නේද? ගොඩක් මිනිස්සු පින්නවල යන අලි බලන්න. හැබැයි අද වර්තමානයේ වෙනකොට අලියතුන් ඉන්න සංඛ්‍යාව අඩු වී තිබෙනවා. වාර්තාගතව බැලුවොත් එහෙම ලංකාවේ මං හිතන්නේ අලි සාමාන්‍ය අවුරුද්දකට 400ක් 500ක් අතර 10කට අධික ප්‍රමාණ කිට්ටුවට පැමිණෙන්න අලි නිකරුණේ මිය පරලෝ යනවා. එහෙම නැත්නම් මරණයටපත් වෙනවා. ඒක නිසා අපි හැමදෙනාම මේ සතුන්ව ආරක්ෂා කරගන්නට ඕනේ. බලන්න මේ ඇතා දිහා බැලුවම තියාගේ ලස්සන බලන්න එයා ලස්සන කම්පිලි සොලවන ආකාරය බලන්න කොච්චර ලස්සනද. ඔබට මේ ස්ථානයේ මීට අවුරුදු 10කට කලින් විශාල ඇතෙක් හිටියා උතන ස්ථානයේ. ඒ ඇතා මං හිතන්නේ දඩබ්බරයි ක්‍රියාකාරීව කටයුතු සිදු කර ඇතෙක්. මට මතක හැටියට ඒ ඇතා මොකක් හරි මට හරියට මතක නැහැ. මට මතක මොකක් හරි ආබාධන පෙරුණු ස්ථානයේ. හැබැයි අද ස්ථාන හිස් වී තිබෙනවා. ඒ කියන්නේ ස්ථානයේ හිටපු දිගම දල තිබුණේ ඒ අතාට තමයි. මට මතක හැටියට සමහරක් මතක වැරදිත් වෙන්න පුළුවන්. ඔබ වැරදි නම් ඒක නිවැරදි කරන්න. මොකද මම විශේෂයෙන් සඳහන් කරන්නේ ඔබට මේ සතුන් ආරක්ෂා කරගැනීමද අපේ එකම පරමාර්ථය. මොකද වෙන කිසිම පරමාර්ථයක් නැහැ. මේ වීඩියෝ එකක් දාලා විශේෂ පරමාර්ථය බඩ පත්තර තිබෙන්නේ මේ අලියතුන් සම්පත ආරක්ෂා කර ගැනීම. ඉස්සර මේ පින්නවල බැලුවාන් පස් කොච්චර විදේශිකයෝ මේ ස්ථාන ප්‍රමුණුනාද. හැබැයි වර්තමානයේ වෙනකොට විදේශිකයන් පවා මේ පින්නවල වන උද්‍යාන මේ සතුත් පින්නවල අලියනාථාගාරයට ටිකක් අඩු වී තිබෙනවා. මොකද ලොකුම හේතුව තමයි මේ අලියතු වඳ වී යාමට තර්ජනයට ලක්වීම තියෙන ප්‍රධාන කාරණාව. ඒක නිසා මිනිසුන් වන අප විතර ජීවත් වුණාට වැඩක් නැහැ. මේකේ ජීවත් වන්නට ඕනේ මේ අලියතුන් සෑම දිනාම. ඒ කාර්ය මණ්ඩලයේ පැවසූ ආකාරයට මේ සතුන් මිනිස් ක්‍රියාකාරකම් ඒ වගේම නොයෙකුත් ක්‍රමවලට මේ සතුන් ටික වඳ වෙලා විනාශ වෙලා යනවා. මොකද අපි වුණත් දකිනවා ඔය තැන් වල අපේ මිනිස්සු තමන්ගේ ඉඩකඩම් අල්ල ගන්නට බල තණ්හාවට මේ අය තිබෙන කැලා කපලා ඒ දේවල් තියෙන මිල මුදල් වෘතිය තණ්හාවට අර කැලේ එලිපෙහෙලි කරලා ඒ තිබෙන ගස් වටිනා කියන ගස් රුක්ෂලතාවන් මේ දේවල් මේ සියලු දේ කපා විනාශ කරනවා. ඒක නිසා මම විශේෂයෙන්ම වීඩියෝ එක දමන්න දෙන්නේ අන්න ඒ කාරණා ටික පදනම් කරගෙන. ඒක නිසා මේ පරිසරය වගේම මේ අලියතුන් ආරක්ෂා කර ගැනීම මිනිසුන් වන අපගේ ප්‍රධානම අරමුණක් විය යුතුයි. ඉදිරියට බලාපොරොත්තු වෙන තවත් වැඩසටහන් සිදු කරන්නට ඔය තිබෙනා වූ කුළු කඳු ටික මොකක් හරි ක්‍රමයකින් මොකක් ක්‍රමවේදයකින් ඒ අලියතුන්ගේ කුසලයට යන්නට නොදී ඒ දේවල් විනාශ කරන ආකාරයට යම් කිසි විදිහකින් වැඩ පිළිවෙලක් රැගෙන්නට උත්සාහ කරනවා.
ඉදිරි කාලයේදී දැන් මේ ගාලා බලන්න මේ ගාමේ අත් ගාලා බලනකොට කලින් කොච්චර ඇත්තු මේ කාලේ හිටියද? හැබැයි අද කොච්චර විශාල ඇත්තු හිටියද? අලියත්තු කොච්චර හිටියද බලන්න. අද මේ ගාලෙම ඉන්නේ අලි 5 දෙනා ඉන්නේ. ඉතින් ඔබ හිතන්න මේ ලංකාවේ කොච්චර සම්පත් තිබිලා මේ අපිට මේ අලියතුන් ආරක්ෂා කරන්න බැරි වුණානේ. එහෙනම් දැන් තමයි අවස්ථාව හඬ නගන්නට මේ සතුන් ආරක්ෂා කරන්නට මේ සතුන් මේ රැක බලා ගන්නට මේ අයගේ ස්ථාන ඒ සතුන්ටම ලබා දීම කළ යුතුයි. එහෙම නැතුව ඒ සත්වයන් තියෙන කැලේ කපලා ඒ දේවල් එලිපෙහෙලි කරලා අපේ ගෙවල් අපිට අලි ගහනවා අපිට අලි කරදර තියනවා කියලා අපි කෑ ගහ වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ පරිසරයේ මිනිසුන්ට වගේම සතුන්ටත් අයිතියක් තිබෙන්නට ඕනේ. මොකද මේ පරිසරයේ සුන්දරත්වය රැකෙන්නේ මේ සතුන්ගෙන්. මොකද වගාපාලු කරාගේ වෙඩි තියලා මැරුවා වෙඩි තියනවා කියන එකනේ ප්‍රධාන කාරණාව. ඒක නිසා මේ පරණ තිබෙන අතීතයේ පටන් මේ අලියතුන්ට තිබිච්ච වූ ගෞරවය ඒ වගේම අලියතුන් කෙරෙහි තිබෙන මිනිසුන්ගේ ආදරය මේ දේවල් ලබා දෙන්නට ඕනේ. මේ දේවල් අපේ රටේ තියෙන ප්‍රධාන සම්පත් කියලා අපි කටයුතු ප්‍රධාන සම්පත් කියලා ඒ දේවල් හොඳින් කළමනාකරණය කරන්නට ඕනේ. එහෙම වුණොත් මේ රට මේ ලංකාව එහෙම නැත්නම් මේ ලංකා භූමිය අපිට දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට ඉස්සරහට වෙන්නේ ඔය අලියෙකුගේ ප්‍රධාන දේවල් කිහිපයක් තමයි ආවනවන. ඒ වගේම අලියගේ එන්ඩුව ආදී දේවල්, ඒ වගේම ඇද්ගොව්ව ඒ ආදී දේවල් තමයි තිබෙන්නේ. දැන් මේ ඉස්සරහ බැලුවාන් පස්සේ බලන්න කොච්චර මේ අලි අනාථාගාරේ කොච්චර පාළුවර ගිහිලා තිබෙනවද? ඉස්සර මේ ටිකේ කොච්චරනම් අලි කර ගහයි කියද? හැබැයි අද වර්තමානයේ වෙනකොට ඒ දේවල් ටික විනාශ වෙලා තිබෙනවා. ඒ නිසා ඔබට මම බොහෝම අනුකම්පාවෙන් ඒ වගේම ඔබට කියන්නා ඔබට ගෞරවයෙන් කියා සිටින්නේ ඔබ කන බොන සෑම දෙයක්ම ඒ දේවල් පුච්චා විනාශ කළ දමන්න මේ පරිසරයට යොමු කරන්න එපා. මොකද විශේෂයෙන්ම අලියතුන් ජීවත් වෙන පරිසර අපි මේ පරිසරය ආරක්ෂා කරගනිමු. මේ පරිසරය ඉදි පරම්පරාවට පවරන්නට මේ පරිසරය හොඳින් රැක බලාගත යුතු මේ සතුන් ආරක්ෂා කළ යුතු පණිවිඩය තමයි සමාජයට බලාපොරොත්තු වන්නේ.